कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවද කියලා මම හිතනවා. මම චමා. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්න ලෑස්තිලා ඉන්නේ අපි යන නුවරඑළිය trip එක ගැන. ඉතින් ගමනට කලින් අපි කඩුවට දේවාලේ වැඳගෙන ගමන යන පිටත් වුණා. මොකද අපි ගමනක් යන්න කලින් එතෙන්ට පඳුරක් දාලා එහෙම තමයි ගමන යන පිටත් වෙන්නේ. මේ පැත්තේ ඉන්න කට්ටිය නම් ඒක අනිවාර්යෙන් දන්නවා. ඉතින් යන ගම කායිකේ ස්ක්‍රීන් එකට මගේ වීඩියෝ එකක් සජෙස්ට් වුණානේ. ඉතින් අර දන්නවද මේ කවුද ඉන්නේ කියලා? vlog එක ඉවරනකම්ම ඉන්න අමතක කරන්න එපා. මොකද ලස්සන vlog එකක් තමයි ඉස්සරහට බලන්න. දැන් මේ නුවරින් නුවරඑළියට යන තැන තමයි. ඉතින් දැන් තමයි චුට්ට නුවරඑළිය ෆීලින් එක දැනෙන ගමන් තියෙන්නේ. අපි දැන් මේ නුවරඑළිය ලං වෙලා ඉන්නේ. මගින් අපිට වැඩ වගේක් තිබ්බා කරගන්න. ඉතින් ඒ ටිකත් කරගෙන නුවරඑළියට එද්දින් ටිකක් හවස් වුණා. හවස් වුණා කියන්නේ ඉතින් රෑ වෙන්න ලං වුණා ගොඩක්. දැන් ඉතින් මෙතන ඉඳන් තමයි අපේ නුවරඑළිය vlog එක පටන් ගන්නෙ. ඉස්සරහට අපි නැවතුන තැන ඔය වගේ දේවල් ගොඩක් තියෙන. ඉතින් vlog එක skip කරන්න නැතුව ටිකට වෙක්ටලා ඉඳලා ආදරේ මතක් කරනවා හැමෝටම. අපි හොරි හරේ කියලා හරිද? ඉතින් දැන් අර අපි අත්තින් මීදුමේම ගොඩක් ඇවිල්ලා තිබ්බේ. සමහර තැන්වලින් පාර පේන්නේ නැති කාලේට මීදුම ඇවිල්ලා තිබ්බ. ඉතින් අර ඒ සීතලත් එක්ක අපි අර ගොඩ කාලේ නුවරඑළියට එන්නේ. ඉතින් ඒ මීදුම සීතල ඔය දේවල් තමයි අපේ හිත බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වංගු පාරවල් වල අර අපිට දිට්ටයික නායි කියපු තැන් එහෙම ගොඩක් හම්බුණා. ඇත්තටම අර නුවරඑළිය තිබ්බ ගොඩක් ලස්සන නැති වෙලා කියලා දෙයක් තේරුණා මට. අම්මේ කන දැන් තමයි අරුනේ. මේ දැත ලං වීලලං වෙන්න ඕන මේ හින සැපවින්ම ඉටු වෙන්න ඕන ගාව සසරේ මළඟ ඉන්න ඕන හදේ බැඳිලා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවා මගේ දිහා ඒම බැලුවා මගේ දිහා රැයිනිද අපි නුවරඑළියට ළඟයි කියලා අර අපිට ගොඩක් දැනෙන්නේ මෙන්න මේ බින්ගේ පහුණාට පස්සේ. ඔයාලට එහෙම එකක් තියෙනවද? මට නම් දැන් කොච්චර ළඟයි කියලා කිව්වොත් ගන්න මෙන්න මේ බින්ගේ පහුණාට පස්සේ දැන් අපි ගොඩක් ලඟ වෙලා ඉන්නේ. ඉතින් අපි රෑ වෙලා ගියපු ඉඳන් අපිට ඉන්න තැනක් බුක් කරගන්න බැරි වුණා. ඒ වුණාට අපිට ගොඩක් සේෆ්ටි හරිම ෆ්‍රෙන්ඩ්ලි තැනක් හම්බුණා. මම ආට ඒකේ ෆොටෝස් ටිකක් දාලා තියන්න. ඒක හරි ලස්සන චූටි විලා එකක්. එතන හිටපු කට්ටියත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් එතන වලට බය නැතුව රෑක් වුණත් ගත කරන්න පුළුවන්. මොකද එතන හරිම ෂෝක්. මේ තියෙන අපි හිටපු තැන. පහුගිතා උදේම ඔය 6:00 විතර අපි ආවා ඩගරි පාර්කයට. ඒ වෙලාවට ඇත්තටම ලොකුවට ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. මොකද ඩගරි පාර්ක් එකේ අර උදේම නෙමෙයි හවසේදී කට්ටිය ඉන්නේ. ඒනට අර පාඩුවේ අපිට කැමති විදිහට ඉන්න නම් උදේ තමයි හොඳම වෙලාව.
මම කොච්චර ක්‍රිකට් පාර්කයකට ගියත් කරන්න ආසම එකම එක දෙයයි තමයි තියෙන්නේ. ඒකත් ගැස් කරන්නකෝ බලන්න ඒක ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. අර උදේම ගිහින් මාරම ලස්සන වීව් එකක් තිබ්බේ. මේ තමයි මම ආසම දේ. අපි අර ලයිෆ් ජැකට් එහෙම දාගන්නවා දැකලා අපි චූටි එක්කෙනාටත් ඒක කරන්න ඕන නේ. ඊට පස්සේ ඉතින් එයා ගියාට මොකද එක රවුමක් තමා ගිහින් ආවේ. අම්මා ළඟට එන්න ඕන කියලා ඇඬුවා. ඉතින් අප තමා උනේ. कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया 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 ඊට පස්සේ තමයි අපේ chance එක ආවේ. ඉතින් මේ මම යන පස්වෙනි පාර හරි 6 වෙනි පාර හරි මට මේක කොච්චර කරත් එපා වෙන්නේ. මම මේකට සෑහෙන්න ආසයි නුවරඑළිය කියුත් අනිවාර්යයෙන් මම කරන දෙයක් තමයි මේක. ඉතින් මාත් එක්ක ගිහපු කෙනාටත් ප්‍රෝ කෙනෙක් වගේ මේ කියන්නේ කොහොමද කියලා දෙනකම ඉතින් මම මේ ලෑස්ති වෙනවා. මම නම් full excited. මොකද ඊට පස්සේ ඉතින් අපි කට්ටියම ක්‍රිකට් පාර්කෙකින් පොඩි රවුමක් දාන්න ආවා. මොකද අර වැඩි ක්‍රවුඩ් එකක් නැති හින්දා අපිට කැමති විදිහට ඇවිදින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයකට තිබ්බේ ටික ඉර රස්ටි වැඩි වීගෙන ආපු එක. මම මේවට තමයි ඉතින් කියන්නේ ප්‍රින්සස් ට්‍රීට්මන්ට් කියලා. ආවලක එකත් එක්ක ටිකට මේක දාලා ඉන්න. මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා හැමෝම ආදරෙන් පිටි කරනවා subscribe කරලා ඔයාලගේ ලස්සන අදහසක් පළහින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා.
පහල වෙනවා එන්න දොස්තර. කොහෙද මට ගාන හරියට මතක නෑ. මේ අපි ගියාට මොකද අර බ්ලූමින් සීසන් එක පටන්ගෙන තිබ්බේ නෑ. ඒක පටන් ගන්න අප්‍රේල් 10 15 වගේ වෙද්දි මම හිතන්නේ අපි යද්දි ගොඩාක්ම තිබ්බේ පොහොට්ටු යන්තම් පීපීගෙන එන ගම. ඔයාලට මේ දවස්වල ඉඳලා සතියක් වගේ පහ කරලා ගියොත් නම් ලස්සනට මල් ටික බලා ගන්න පුළුවන්. අපි ගියාට මොකද මේ අපි වැඩි වෙලාවක් මේකේ හිටියේ නෑ. මොකද ගොඩාක් තැන් වහලා තමයි වහලා කියන්නේ අර අතුරට යන්න බැරුව තිබ්බා. රෝසු වෙන කියලා තියෙන්නේ. ඒකෙම මේ යන්න බැරුව තිබ්බ එක ඒගොල්ලෝ කිව්වේ අර බෙහෙත් ගහලා තියෙන හින්දා අතුරට යන්න දෙන්නේ නෑ කියලා. ඉතින් මෙතන ඉඳන් ඉස්සරහට තියෙන හාගල මල්ලත් වීඩියෝ ටිකක්. vlog එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලගේ අදහසත් පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. වලාකුල් වියන්තනාලා හිරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල් වියන්. ඔයාලා දන්නවද දන්නේ හග්ගල මල්වත්තේ හරි ලස්සන තැනක් තියෙන තමයි මීවන වෙන. අපි ගොඩක් කට්ටිය අතින් යන වටින් තියෙන පාරෙන් තමයි යන්නේ. මේ ඇතුල් පාරට යනවා හරිම අඩුයි. ඒක මට හොඳටම නෝට් වෙච්ච දෙයක්. මොකද මේ අපි යන වෙලාවේ මල්වත්තේ හිටියා ක්ලවුඩ් එක 200ක් 300ක් විතර. හැබැයි ඒගොල්ලෝ හැමෝම යන්නේ කොමන් තැන් වලට තමයි ගිහින් තිබ්බේ. මේ වනුවේනේ හිටියේ අපි දෙන්නෙක් තුන්දෙනෙක් විතර. අපි අක්කලා මීවන වෙන ඇතුළට ආවේ නැහැ. ඉතින් මේක ඇතුලේ ලංකාවේ මීවන වර්ග විතරක් නෙමෙයි. ලෝකෙ ගොඩාක් රටවල් වල මීවන තියෙනවා. මම ගත්තොත් මම මීවන ඒ කියන්නේ ඒ ප්ලාන්ට් එකේ ෆෑන් කෙනෙක්. අපි පැත්තේ හදන්න බැරුණාට මම සෑහෙන ආස ගහක් තමයි මීවන ගහ කියන්නේ. ඉතින් මෙතෙන්ට ගියොත් ලංකාව විතරක් නෙමෙයි ලෝකෙ වටේම තියෙන රටවල් වල ලස්සන මීවන ගස් දකින්න පුළුවන්. ඒවා හරිම ලස්සන සරලවට හැදිලා තියෙනවා. මම කවදාවත් අතට මේ දේවල් දැකලා නැහැ. මම හරිම ආසයි. ඉතින් ඔයාලත් හක්කලට ගියොත් අනිවාර්යෙන් මීවන වෙනට යන්න අමතක කරන්න. ඊට පස්සේ අපි ආවේ මෙන්න මෙතන අපිට ඉතින් අංකල් කෙනෙක් හම්බුණානේ බලන්න කියලා. ඒක හරි ලස්සනයි වටින මේ අර එයාපත් එකේ මොනතරම් තියෙනවා. මේක කාලේකදී කොළ වැටෙනවා. ඒක ඇවිල්ලා මල් නෙවෙයි ඔක තියෙන්නේ. කොළ තියෙන්නේ. ඉස්සල්ලා කොළ පාට එනවා. ඊගාවට රතු පාට එනවා. ඊගාවට වැටෙනවා. ඊගාවට කොළ පාට එනවා. ඒ ඩ්‍රාමාත් ලස්සනද? මේ මෙතනත් ලස්සනයි. මේකේ එක වස්තුවකින් දුන්නා. එයාපත් එකේ නේ මෙලත් එක කියලා ගන්නවා. මේ ගාම කොහෙද? අපි ගිහින් එන්න. ඒ අංකල්ට කියලා අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින් අපි මෙතන යන්න තමයි ලෑස්තුනේ. මොකද කිව්වොත් අර මම ඔයාලට කලින් කිව්වා වගේ තාම පොහොට්ටු තමයි තිබ්බේ. අර ගොඩක් තැන් වහලා තිබ්බ හින්දා ඉතින් අපි යන්න ලෑස්තුනේ. දැන් ඉතින් අපි එක්සිට් එක පැත්තට තමයි යන්නේ. ඊට පස්සේ යන්නේ කොහෙද කියලා බලන්න. vlog එකත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න. உயிரே உயிரே உயிர் நீதான் என்றார் உடனே வருவார் உடல் சாகும் அனலின்றி குளிர் வீசும் இது எந்தன் சிறை
ටිකක් කමන මේගොල්ලෝ මේ මොකක්ද දන්නේ ඒගොල්ලෝ හරි ලස්සනයි. ඉතින් මම ඔයාලට පෙන්නන රිලව් ටිකත් වීඩියෝ කරගත්තා. එක්සිට් එක කිට්ටුවම තියලා නේද මේ මල් පෙලකුණු තැන. මම ඔන්න උතනින් රෝස්මෙරි ගහක් ගත්තා. මොකද මම රෝස්මෙරි ගහක් හැමතැනම හෙව්වා. අර හෙයා ඔයිල් වලට එහෙම දාන්න හොඳයිනි කියලා අන වඳුරා ඉන්නවා. මම ඉතින් රෝස්මෙරි ප්ලාන්ට් එකකුත් ගත්තා. ඒක නම් ෂුවර් නෑ මේ හැදෙයිද නැද්ද කියලා. සීතම්මන් කෝවිල තියෙන. ඉතින් ඊට පස්සේ අපි ඒකට ගියා. ඒකට ගියාට අපිට ඇතුළේ වීඩියෝස් ෆොටෝස් මුකුත් ගන්න බෑ. මෙතෙන්ට යද්දී මතක් කළා සංගරදුමක් ඇඳගෙන යන්න කොණ්ඩේ ගැට ගහගෙන. එතන දවල්ට කැමෙකුත් තියෙන එක කන්න අමතක කරන්නත් එපා. ඒක මාරුම රසයි. ඊට පස්සේ අපි ගියේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට. ස්ට්‍රෝබෙරි ෆාම් එක නම් කට්ටිය කියන තරම් ලස්සන තැනක් නෙමෙයි. මොකද එතන මට නම් සෙට් උන්නේ නැහැ. අර වීඩියෝස් වල තියෙන තරම් ලස්සනට ලොකු ස්ට්‍රෝබෙරි ගසුත් නැහැ. ඒ ගැන නම් මගේ කිසිම අර ටිකට් එකටත් පාඩුයි කියලා තමයි මම නම් කියන්නේ. අපි කියපු ගොඩක් තැන්වල මෙන්න මේ චූටි ස්ට්‍රෝබෙරි එක තිබ්බා. මේ කට්ටිය නම් කිව්වේ කැලෑ ස්ට්‍රෝබෙරි කියලා. ඒකත් අර මේ අනිත් ස්ට්‍රෝබෙරි වගේම තමයි. හැබැයි ඊට වඩා පොඩි කුරුල්ල කනවලු මේක. මිනිස්සු කන්නේ නැලු. මම රැවටුණා මේක ස්ට්‍රෝබෙරි කියලා. දැන් මේ ඉන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට යන පාරේ. මොනන්නත යන පාර නම් මාරම ලස්සනයි. मनलोल रंग सेना हदेसियुम दहरा नवतिलाने නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා වැටලිලානේ හිරිවැටුණු සඳසේයා නිදිවර පූරමා තනිවෙන්න හදවත් දැන් හිගයි වෙහි බිඳු වැටෙනවා. දැන් අපි මේ ඉන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකේ එක නෙට් හවුස් එකක් ඇතුලේ. ඔයාලටම පේනවා ඇති අර මොකද මම කිව්වේ කියලා ඒක එහෙම මහලුක ලස්සනක් නෑ කියලා. එතන නිකන් හරි පොඩි ගස් ටිකක් තිබ්බේ ගෙඩි තිබ්බා කියලාත් මහලුක සරුවට තිබ්බේ නෑ. මෙතනින් පල්ලහැ අපිට කැමති නම් ගෙඩි කඩලා ගන්න පුළුවන් තැනක් තිබ්බා. ඒකත් හට් වගේක්. හැබැයි එතනත් මේ වගේම තමයි. අර ඉච්චර සරුවට හැදිච්ච ගෙඩි නෑ. මොන හේතුවක්ද දන්නේ මීට වඩා ලස්සනට තිබ්බ ගස් ලස්සනට තිබ්බ ගෙඩි අපි නුවරඑළිය ඉඳන් එහාට මෙහාට යද්දී පාරවල් අයිනේ තිබ්බා. ඉතින් ඔයාලා ස්ට්‍රෝබෙරි ගන්න ඕන ඒ වගේ තැනකින් ගන්න එක ලාභයි. මොකද මෙතන අනේ මම මෙතන ස්ට්‍රෝබෙරි සැටිස් වැඩිපුරම කැමතිනේ මෙතන වටපිටාවේ තිබ්බ view එකට. ලස්සනට මල් හදලා තව view point එකකුත් තිබ්බා. වැස්ස තිබ්බේ අර අතන තියෙන එක වැස්ස තිබ්බ හින්දා මම නම් හිතෙන්ට ගියේ නැහැ. වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස් නිවාදමා වසන්තේ අරන්නවිල්ලා සිහිල් සිහිලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා. මේ වෙද්දි මගේ ෆෝන් එකේ බැටරි ගොඩක් ලෝ වෙලා තිබ්බ. ඉතින් ඊට පස්සේ අපි ගිය තැන් දෙක තුනකම වීඩියෝස් මට ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එක charge එකට දාලානේ තිබ්බේ. ඒ නිසා ඉතින් දැන් නුවරඑළිය vlog එකේ අපි කියපු තැන් වලින් ගත්ත වීඩියෝ ක්ලිප්ස් ඔක්කොම මම මෙතනින් නවත්තනවා. මෙතන ඉඳන් තමයි ආයෙත් වීඩියෝ ටිකක් පටන් ගන්නෙ.
මේ අපි අපා ගෙදරට එන ගමන් ඉන්නේ. உயிரே உயிரே உயிர் நீதான் என்றார் உடனே வருவார் உடல் சாகும் நாளின்றே අපි ස්ට්‍රෝබෙරි ෆාම් එකට ගියපු පාරෙම තමයි මේ දික්කන්ද වලව්වක් තිබ්බේ. ඉතින් ඒක අර අපි YouTube එකකින් TikTok එකකින් හරි මේ දකින වීඩියෝස් වල වගේම හරිම গুপ্তයි. ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒකේ ළඟට ගියපු කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඒක ඇතුළේ කොහොමද කියලා. අපි දැන් මේ ඉන්නේ අපහු අපේ ගෙදරට එන ගමන්. ඉතින් මේ තමයි පළවෙනි පාරට ඔයාලත් එක්ක මෙච්චර දිග ට්‍රැවලින් vlog එකක් ෂෙයා කරගත්ත පළවෙනි පාරේ. ඉතින් මේ vlog එක ගැන ඔයාලා මොකක්ද හිතන්නේ හැමදේම පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තව දවසක ලස්සන අලුත් vlog එකකින් හම්බෙන්නකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් මම ගිහින් එන්නම්. channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. bell icon එක click කරලා තියාගන්න. මොකද එතකොට ඔයාලට මගේ videos upload කරපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. bye bye.